පූජා කරනවා. බලන්නකො ලස්සන මේ අහස. ෂෝ සාදු සාදු සාදු. ආදරණීය දඟමලු, හිත පුරාම පුංචි කාලයක් තිස්සේ පළපදියම් වෙලා තිබ්බ ආශාවක් ඉෂ්ට කරගන්න තමයි අද අපි මේ යන්නේ. අපි මේ සුදු අතින් සැරසිලා කොහෙද යන්නේ කියලා දන්නවද? දඟලමයිනේ අපි අනුරාධපුරේ යනවා. අපි අනුරාධපුරේ යන්නේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වැඩ සිටින රුවන්වැලි මහා සෑයට සුවඳ පූජාවක් කරන්න. මේක මගේ හිතේ ගොඩ කාලෙක ඉඳලා තිබ්බ ලොකු ආසාවක්. ඉතින් හදිස්සියේම දඹුලු ගමන මැද්දෙන් අපි අනුරාධපුරේ යන්න පටන් ගත්තා. අනුරාධපුර පූජා නගරයට එක හවසක ගිහිල්ලා මුළු හවස් වරුවම පූජා නගරේ ඇතුළෙම ගත කරන්න කොයිතරම් පින් කරන්න ඕනේද කියලා මට මොහොතකට හිතුණා. ඒ තරම්ම ලස්සනයි මේ අහස වගේම මුළු පූජා නගරෙම එදා. හිත නිවී සනසිල්ලේ ගොඩාක් වෙලා අරගෙන යන්න ඕන ගමනක් වුණත් අපි ටිකක් කලබලෙන් තමයි මේ ගමන ගියේ. හේතුව වුණේ අපි එන්න තියෙන පාරේ රැට අලි එනවා. ඒ නිසා අපිට ඕන වුණා ඉක්මනින්ම අපේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගෙන ආයෙත් පරිස්සම අපේ නෑදෑ ගෙදරට එන්න. මුලින්ම අපේ ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ඉක්මනින් රුවන්වැලි සෑයට යන්න තමයි මේ හදන්නේ. අලුත් අවුරුද්දේ අලුත් සහල් මංගල්‍යත් එක්ක ජයශ්‍රී මා බෝධියත් අවුරුද්දට හරිය අපූර්වට යහපත් ප්‍රාර්ථනා වලින් හැඩවෙලා තිබ්බේ ඒ විදියට තමයි. ජීවිතේ හිත නිවනම දසන කියලා හිතෙන තරමටම පින්කාර මේ මහා වෙහෙර දාගව ඇත්තටම සම්මා සම්බුදු පුදුරජාණන් වහන්සේ කියලාමයි මට නම් හිතෙන්නේ. කොහොම හරි අපි රුවන්වැලි සෑයට ඉක්මනින් ගියා. අපි මේ ගමන ගියේ අප්‍රේල් 16 වෙනිදා වගේ. මෙදත් මහා සෙනගක් රුවන්වැලි සෑයේ ගර්භයේ වටේම රැස් වෙලා හිටියා. අපි යන වෙලාවේ හවස තේවාවක් පටන් අරගෙනයි තිබ්බේ. තේවා මුරේ අවසන් වෙනවත් එක්කම අපි ඉක්මනින් අපේ මල් ටික ලෑස්ති කරගත්තා. විශ්වාස කරන්න දඟලමයෝ මේ මල් ඔක්කොම මුළු දෝතක් පුරාම ඕලු විලකින් නෙලා ගත්තේ මමමයි. ඒ එක්ස්පීරියන්ස් එක මට නම් මාරයි. ඒකේ වීඩියෝ එක අපේ නෑගම් ව්ලොග් එකේ තියෙනවා. මම මේ වීඩියෝ එකත් ඉක්මනට අරගෙන එන්නම්. ඉතින් අපි ටැට්ටක් ගාලා අපි ගෙන අපු මල් ටික හදාගත්තා. බයික් එකේ ආපු නිසා හුළඟට අහුවෙලා මල් ටිකක් ඩැමේජ් වෙලා තිබ්බේ. ඒ ටික අයින් කරලා අපි අලුත් හොඳ මල් වලින් මල් කලයක් හදාගත්තා. නෙළුම් මල් කලයයි අපේ සුවඳ පූජාවට අවශ්‍ය මල් වට්ටියයි හදාගෙන අපි ඉක්මනට එතන අස් කරලා රුවන්වැලි සෑය ළඟට යන්නයි මේ කඩිමුඩිය ලැහැස්තිය. මේක අනුමත කරන්න පුළුවන් වගේම තවත් කෙනෙක් මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒක එක්කෙනාගේ මත අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒත් මම මේ සුවඳ පූජාව ගැන දැනගත් මාත් එක්ක වැඩ කරන උපාලි අංකල්ගෙන් අංකල්ලාට ගොඩාක් පිං මට මේ පිංකමට හිත සැකසුවට. මහා වෙලාවක් නැති නිසා සපුමලුයි මා ඉක්මනින් මේ දේවල් ටික ලැහැස්ති කරගත්තා. මේ සුවඳ පූජාව මට තෑග්ගක් විදියට හම්බුනේ සපුමල්ගෙන්ම තමයි. ඉතින් මමයි සපුමලුයි හිතුවා මේක සුවඳ පූජාවක් විදියට රුවන්වැලි මහා සෑයට පූජා කරන්න. සාමාන්‍යයෙන් මේ වෙනුවෙන් ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන අයටයි මම මේ කියන්නේ. අපි පන්සලකට ආගමික ස්ථානයකට ගිහිල්ලා හඳුන් කෝරක් දැල්වලා ඒ ස්ථානයේ සුවඳවත් කරනවා හා සමානව මටත් ඕන වුණේ රුවන්වැලි මහා සෑයට සුවඳවත් පූජාවක් කරන්න විතරයි. ඉතින් ඒ වෙනුවෙන් මම මල් ළඟ තියෙන වටිනාම දේ තෝරගත්තා. ඒ ගැන මට හරිම සතුටුයි. මෙන්න මේ විදියට තමයි හදිස්සියේ කඩිමුඩියේ අපේ පූජාව සකස් වුණේ. ඉතින් සුවඳ පූජාව සදහවතුන්ටත් අතගස්සගෙන සපුමලුයිමයි පූජා කරන තැනට ආවා. මගේ දහසක් බලාපොරොත්තු මැත්තෙන් මම මේ සුවඳ පූජාව මේ රුවන්වැලි මහා සෑය තුළ වැඩවසන මාගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා හිතාගෙන පූජා කළේ මෙන්න මෙහෙමයි. පූජා කරපු සුවඳ පූජාව මල් ආසනයේ මත ටික වෙලාවක් තියලා ඊට පස්සේ අපි ධාතු ගර්භයේ වටේටම මේ සුවඳ පූජාව ඉහින්න පටන් ගත්තා. ඊට පස්සේ සංවිධායක මණ්ඩලයෙන් මට දැනුම් දීමක් කළා. ධාතු ගර්භයට
ගෑවෙන විදිහට මේ දේ කරන්න එපා. ඒක මල්ලාසන වලට පිටතින් මෙහෙම කරන්න කියලා. ඉතින් ඕගොල්ලන්ගේ හිතේ තියෙනවා නම් සුවඳ පූජාවක් කරන්න ඕගොල්ලන්ට පුළුවන් ධාතු ගර්භයට සුවඳ ඉහෙන්නේ නැති විදිහට මල්ලාසන වටෙන් ගිහිල්ලා මේ සුවඳ පූජාව කරන්න. ඉතින් අපි පහන් පත්තු කරේ ඊට පස්සේ මොකද අපි හොඳටම හදිසියෙන මේ ගමන ගියේ කියලා මං කිව්වනේ. ඉතින් ඔන්නෝම තමයි අපේ අනුරාධපුරේ මගේ තිබ්බ ගමන අවසන් උනේ. ඉතින් හොඳටම කළුවරත් වරලා නිසා මායි සපුමලි ජෙට් එක වගේ ආපහු එන්න පිටත් වුණා. හිතේ තිබ්බ හැම ආසාවකටම හයියක් වෙනවට ඔයාටත් ගොඩක් පිං. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් එනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම මං කළා ඌ පින් බලයෙන් යහපතක්ම වේවා.